පඳු බැඳගෙන ගෙනවිත් ගෙදරට දෙන දෙයෝ දෙනවෝ චාපින් මහත්තයා පොඩියක් හිටින්නකෝ පොඩියක් හිටින්න රමණී අපේ මේ රමණී නගානේ අනේ මගේ රත් වෙනනේ ඔයාට කොහොමද ඔයා සනීපෙන් නේද දැන් නම් ටිකක් අමාරු වගේ නිකන් සන්නේ හැදිලා වගේ යන්න මෙයා යන්න ඔයා දැන් හරියට නෝටි වෙලා පිස්සුද කිල්ලි ඒකක් නෑ එහෙනම් කමන්නේ ඒක නෙමෙයි ශාපින් මහත්තයා ඒක මොකද්ද නෑ ඉතින් මේ ගමේ වැදගත් මිනිහෙකුට කියලා ඉන්නේ ශාපින් මහත්තයා විතරයිනේ නැතුව නිකන් නෙමේ අහලගම් හතටම ඒක තමයි මං ඔයා හොයාගෙනම ආවේ සුදු අර මක්කටේ කියලා පොඩි ආරාධනාවක් කරන්න අවුලක් නෑ බං ප්‍රශ්නයක් කරගන්න එපා උඹ ආරාධනා කරනවා නම් ආයේ මට රෑත් දවලක් නෑනේ මහරෑක වුණත් වෙනවා අනේ එහෙම දෙයකට නෙමෙයි යන්නේ එහෙනම් මම පොඩි කඩයක් පටන් ගන්න යන්නේ ඒක සුදුගේ අතින්ම යුද්ධ කරගන්න ඕනේ අපේ ඕකත් මහ කජ්ජද්ද කෙල්ලේ උඹ මට දිනේ වෙලාවයි විතරක් කියන්කෝ හෙට උදේ 8:54ට සුදු නැකත හරි මං වෙලාවට එතන ඇත්ති අනේ මේ ගැන කාටවත් කියන්න එපා සුදු හොඳේ ඒයි දන්නේ නැද්දානේ මේ ගමේ ඉන්න 70 කොඩි විනියක්වත් කරොත් හැබැයි ඒක ඇත්ත එහෙනම් මම යන්නම් සුදු රමණියෝ ඔය යනවයි ඔව් මම යනවා පරක්කුණ රමණී ළමයෝ ආ ශාපින් මහත්තයා එනවා රමණී ළමයෝ අන්න ශාපින් මහත්තයා එනවා මොලේ ළඟද සේදාගේ පොල් කෑල්ලේ මාමි ඔව්. මං කිව්ව විදියට හරිය වැඩේ කරපන් උදේ හරි ආයිබෝන් ශාපින් මහත්තයා ආයිබෝවන් අපේ රමණියට ආයිම බෝවා හරිම වෙලාවට ආව නේද මගේ ඉතින් කොයි වැඩේ නියම වෙලාවටනේ රමණියෝ වංගේ සරණයි ආරම්භ කරන්නයි තියෙන්නේ එහෙනම් තුන්වන්ගේ සරණයි දෙවි දේවතාවුන් වහන්සේගේ පීඨයි ඔය දියුණුවෙන් දියුණුවටම පත් වෙන්න ඕනේ රමණියෝ ඕනේ කන්සුදු පහනක් පත්තු කරන්නකෝ එහෙනම් එල්ලේ මේ ව්‍යාපාරය මෙතන් සිට දියුණුවෙන් දියුණුවට පත් වේවා කියලා මන් දෙවියන්ගෙන් ඊට සිටීම ඉල්ලා සිටිනවා. ඔන්න මම තීර තුනම පත්තු කරා හොඳේ. හරි
දවල මේ සාපින් මහත්තයානේ. මට අදහන්නත් බැරි වුණා නේ. මොකෝ කප් මහත්තයා අදහන්න අමාරුයි කියේ. නෑ ඉතින් සාපින් මහත්තයා මේ පැත්තට එනවා අඩුයිනේ. ඒකයි. කොහේද බං? අර සමරයා උඹ දන්නවා සමරයා? අර පොල් කඩන සමරයා. ඔව්. ඒකට මම කීප විඩංගියක්ම කිව්වා ඇවිත් වත්තේ පොල් ටික කඩලා දීපන් කියලා. කොහේද මේක කනකට මායින් කරේ නෑනේ. දැන් මං යන උන්දලගේ ගෙදරටම හරි ගෙහුම් ඕකව කුදලාගෙන ඇවිල්ලා පොල් ටික කඩවලමයි නතර වෙන්නේ. ඉතින් මේ කප්මාත්‍යා කොයිද මේ ජැන්ඩියටම ඇඳගෙන මං ගියාන් සාපින් මහත්තයා රමෙන් නංගිලා කඩේ විවෘත කරන්න. මේ කපු මහත්තයා තමුන් එනවද මෙතන මට මේ අනුම්පත කෙලින්න? මොකක්? මේ මම ගියා තමයි රමණියගේ කඩේ විවෘත කරන්න. ඇයි තමුන් මට මොනා කරන්නේද? තොට මම ඔයි සාපි මොකයි ඔය වෙලා තියෙන්නේ? ඇත්ත කියනවා තවුසෙට උදේ අර රමණි ගෑණි හම්බුණා නේද? අම්මා හම්බ වුණා නේ ඉන්න. තවුසේ එහෙනම් ඒකත් ඕපන් කළා ඈ. ඉතින් මම මොනා කරන්නද? එයයි ආරාධනා කරා මං ඉතින් ඕපන් කළා දෙන්න. එතකොට මං අරන් තියන්න දීපු රුපියල් 10000 ඒකිට පූජා කළාද? මං හිතන්නේ ඒක තමයි. කොහොමද දන්නේ? කොහොමයි දන්නේ? ඒකි මට කියලත් ඒක විවෘත කළා හොයි. යකඩෝ මං ඒක විවෘත කරානේ. එහෙමද? එතකොට තමුන් දැක්කද ඒ කඩේ රාක්කෝල බඩු එහෙම තියෙනවා? අම්මා නෑනේ න්න. තමුසේ විතරක් නෙමෙයි යෝයි. ගමේ හුඟ දෙනෙක් ලව්වා ඒකේ කඩේ විවෘත කරලා. ඒ සල්ලි වලින් තමයි කඩේට බඩු ගෙනහල්ලා තියෙන්නේ. හත්ති ලව්වේ බැඳගෙන ගෙනවිත් ගෙදරට දෙන දෙයෝ දෙනවෝ